දැන් ක්‍රීඩා පුවත්. ලබන 25 වනදා පාකිස්තානයේදී ආරම්භ වන ශ්‍රවණාබදිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමට උද්ගතව තිබෙනවා. ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමට මුදල් නොමැති වීම ඊට හේතුවයි. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ ආසියානු ශ්‍රවණාබාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණියා. මෙවර කණ්ඩායමේ නායකත්වය තාරක සම්පත්ට හිමිව තිබෙනවා. ඉතා දක්ෂ කණ්ඩායමක් මට ඉන්නවා. ඩිවිෂන් 3 පවා අපි ලංකාවේ පැවැත්වෙන තරගාවලියට සහභාගී වෙනවා. ඒ ඩිවිෂන් 3 තරගාවලියේත් අපි මැච් දිනුවා. ක්‍රීඩා කරන විදියට කවුරුත් හිතන්නේ නැහැ මොවුන්ට කතා කරන්න බෑ, කන් ඇහෙන්නේ නැහැ. එහෙම කියලා කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මේ දැක්කම. දෙවැනි ආසියානු ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හේමජිත් කුමාරද ස්පෝර්ට්ස් ෆර්ස්ට් වෙත අදහස් පළ කළා. අපි හොඳට පුහුණුවීම් කරලා තිබෙන්නේ. ඒ නිසා අපිට දිනන්න පුළුවන්. අපි බලනවා මෙම ආසියානු කුසලානේ දිනන්න. අපිට යන්න උදව් ඕනේ. ඒත් යන්න විදියක් නැහැ. අනුග්‍රාහකයෝ නැහැ. ක්‍රිකට් ආයතනයටත් අපි ගියා උදව් ඉල්ලුවා. අපි ක්‍රීඩා අමාත්‍යාංශයටත් ගියා උදව් ඉල්ලුවා. නමුත් අපිට උදව් ලැබුණේ නැහැ.